කොටිය කියන සතා ශ්වාස කරන්න බැහැනි. දොයි 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 බබා මොනවත් දන්නේ නැහනේ බබා. කොටිරාලත් වගේ බබා අපොයි අපේ දොයිය බබා. මුරකාරය මරණින්දේ පුංචි බබා වන මැද්දේ. කොටියේ බිකම් මෙහෙම වෙනවා සමනලයින් කියාඹනවා. කොටියේ බිකම් මෙහෙම වෙනවා මාළු පුංචියක් ඉන්නවා. කොටියා පැනපි එක පින්නේ විපත්තියකි අනේ අම්මේ. විපත්තියකි අනේ අම්මේ කොටියා පැනපි එක පින්නේ. දෙවියෙක් වාගේ වානර බබා බේරුවේ ආදර. කොටියා සුණු විසුණු වුණා කොටියා සුණු විසුණු වුණා. මේ දෙන්නා යාළු වුණා පොඩි බබාට හරිම හිනා. අම්මලා නැති වුණත් අනේ සතුන්ගෙන් තෙනේ පෙනී. ගාවේ කිරි ටික බොනවා ඉක්මනට කියලා බොනවා. බලන්නකො කොටියා කිරි බොන අපූර්ව. දොයිය බබා වෙන්න හදනවා. දරුවා කර අරගෙන ඩඟර වලිග පින්නෙන. ගෙයේ ගෙදර මෙය අපටත් පෙන්වා දරු දුක ගැන. බබාව බිරිඳට දුනි වඳුරු පැටවු පිපිරුනි. කොයි කොතැනත් අලුත් කෙනෙක් වැඩට ආපු විලසිනි. පුංචි බබා වීදුවෙන් ඉන්න හදයි යාළුවෙන්. බලන්න මේ සටහනේ කියලා තියෙන විදිහට මේ හරිය අභිරහස් දොරටුවක් තියෙන්න ඕනේ. තව තියෙනවා ගිරා හොටෙන් දිශාව පෙන්නනවා කියලා. කියන විදිහට එහෙනම් මෙතන වෙන්න ඕනේ. ඔයාට තුවාල උනේ නෑ නේද? නෑ මං කොහමද දෙන්න මං හරි මොඩ වැඩක් නේද කලේ ඔය දෙන්න. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ආවා වගේම යන්න පාරක් ඇතිනේ. අපි හොයලා බලමු. මෙහෙ යමු යන්න පාරක් තියෙන්න එපා. අයියෝ මොකද ඒ සද්දේ? මොකද උනේ? අර එළියට පැනලා තියෙන ගල හින්දා ලොකු ගල නැවතිලා අපේ ජීවිත බේරුණා. මෙතනින් පැනගන්නේ කොහමද? පහළ උල් ගොඩක්. බලන්න සත්තුන්ගේ කරුණාවේ තරම. කැලේ අතරමං වෙලා කොටියට ගොදුරු වෙන්න ගිය පුංචි බබාව බේරගෙන වඳුරු ගෙදරට ගෙනාවා. සමහරු තැන්වල දරුවෝ දාලා යන කාලේ ඩඟර වලිග කොයිතරම් දයාවන්තයෙක්ද. බා ඉක්මන් කරන්න. හරි හරි. දොර වැහෙන්න යන්නේ. ඔව් හරි හරි. බලාගෙන. හරි අල්ලගත්තා. හරි. අල්ලගන්න හොඳ
බාලා කන කෑම සොයා වඳුරා හැම තැනම ගියා. සමහරු කුඹින් කනවා කුරුල්ලෝ පණුවන් කනවා. මෙන්න මෙතන පොඩි වෙනසක් පැටවුන් කිරි බොන මොහොතක් පැටවුන් කිරි බොන මොහොතක් මෙන්න මෙතන පොඩි වෙනසක්. නෝනා මං කියන දේ ඇහෙනවද? නෝනා මේ මම කතා කරන්නකෝ. අතෝ කතා කරන්නකෝ. මගේ ඔළුව රිදෙනවා. ගැඹුරු පාතාලයන්නේ. අපි කොහෙද ඉන්නේ? ආගාදක. බලන්න දඟරවලිගගේ නුවණ හැටි. කොහොම හරි කිරිගෙන ඇල්ලා බබාට පිව්වා. හැමෝටම හරි සන්තෝසයි. ඒත් ඒ කිරි බඩට කරදරයක් කරලා වගේ. බබා බෙරියන් දෙන්න පටන් ගත්තා. කැලෑකොළ තමයි තියෙන එකම පිහිට. කොහොම ස්කෑන් කරන්නද? කැලේ කොහෙන්ද දොස්තර මහත්තයෝ? ඒ කාලේ නම් කැලෑ බෙහෙත් වලින් ගොඩම තමා. බය වෙන්න එපා. අමාරුවක් නෑ. නගින්න ඔයා නගින්න. පරිස්සමට හරිය තියලා නගින්න. ඕම හොඳට ඉන්න. අල්ලගන්න හොඳින්. ඔය ළඟම තියෙන දකුණු පැත්තේ තියෙන ගල් පතුරට නගින්න.